ලොකුව මල්ලි ලොකුව මල්ලි චුට්ටකට එන්න ලොබියට මට අයිඩි දාන්න ලොකු වගේ ලොකම නෙවට අයිඩිය වගේ අයිඩිය දාන්නකෝ මේ ලොකුව අපි ලොකුව මල්ලිය ගෙන්නමු ලොබියට පොඩ්ඩක් අපි ලොකුව මල්ලිය ඔයාලා දන්නවා ලොකුව මල්ලි කියන්නේ කවුද මම කියන්න ඕනේ නැහැ හරිද ගොඩක් කට්ටිය දැන් හදවතේ චරිතයක් කළා ඉන්නේ අපේ ලොකුව දැන් ලයිව් කරන්න පටන් අරන් ලොකුව මෙන්න ඉන්නවා මචං ලංකාවේ තවත් ලස්සන වැඩක් කරන්න පුළුවන් කොල්ලෙක් තමයි මචං අපේ ලොකුවා ඉන්නේ. හරිද? ඔයාලා ගිහලා තිනවා දැන්ට මචං ලොකුවා අදලා තියෙන මැප්, පට්ට මැප් ටිකක් අදලා තිනවා කට්ටියට හිත නිවෙන්න. හරි? ඔයාලා දුකෙන් ඉන්න වෙලාවට ඔයාලට පුළුවන් පන්සලකට යන්න. දැන් නෙල්ලිගල අදාගෙන යනවා කොල්ලා. නෙල්ලිගල මං හිතන්නේ දැන් විරුද්ධ කරලා තින්න ඔයාලට බලන්න පුළුවන් නෙල්ලිගල පැත්තටත්. ඒ වගේමත් දැන් තව සිරිපාදය දුව ලොකුවා ලස්සන ගේම් එකට ලස්සන වැඩක් කරනවා කොල්ලෝ කෙල්ලොන්ට ලස්සන වීඩියෝස් ටිකක් හදා ගන්න ඔයාලගේ හිතට දුකක් දැනුනොත් පස්සේ ඔයාලට පුළුවන් අපේ ලොකුවගේ ලොකුව මල්ලිගේ මැප් වලට ගිහිල්ලා ලස්සන කන්ටෙන්ට් වීඩියෝ ටිකක් හදලා කොල්ලව මේවා කරන්න මම පෙන්නන්න මැප් ටික මෙන්න තියෙනවා මචං කොල්ලගේ මැප් ටික ලොකුවගේ දැනට අදන් යනවා මචං මෙන්න තියෙනවා ලස්සන හදලා තියෙන ලොකුව මේ නම් ටික දාලා තින්නේ හරිද සීපාදේ තියෙනවා ඒ වගේ නෙල්ලිගල තියෙනවා පන්සල් තියෙනවා අපි ලොකුව ලවමු ලොබියට මම ලොකුව රිකැඩ් දැම්මා බලමු ලොකිය එයි දැන් හෙලෝ එනෝ දැන් දැන් හරි ලංකාවේ මචන් තවත් ලස්සන වැඩක් කරපු කොල්ලෙක් තමයි මචන් ලොකුවා හරිද ලොකුවා ඉතින් ලස්සන වැඩක් කරා ලොකුවා ඔයාට මොකද්ද දැන් මේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඔබගේ මැප් ගැන දැන් අපි ගියා මම නම් සිරිපාදේ ගියා ඔබට කියන්න යම් කිසි දෙයක් තියෙනවද මේ ෆ්‍රී ෆයර් ගාන කොල්ලෝ වෙනුවෙන් කට්ටියට තැංකියු කියන්න ඕනේ මොකද කියන්නේ ලංකාවේ කට්ටිය ඉඳ තමයි ඔය තැනට ආවේ ඒ කියන්නේ මම ඇත්තටම මැප් හදන්න මේ ලොකුවට වෛරල් වෙන්න හිතාගෙන එහෙම නෙමෙයි හැදුවේ ඊය නිකන් ආසාවට හැදුවා ඒ කියන්නේ මගේ මේ ගිල්ඩ් එකේ මගේ යාළුවෝ ටිකත් එක්ක ප්ලේයර්ස් ටිකත් එක්ක ප්ලේ කර හිටියා ඊට පස්සේ ඔය අතරේ තමයි මේ තුනදී විතර එක මැප් එකක් වෛරල් ගියා මගේ අර බර්මියුඩා පොසොන් කියන එක ඒක වෛරල් ගියාට පස්සේ කොහොම හරි කට්ටිය ඉල්ලුවා තව තව හදන්න කියලා ඊට පස්සේ තමයි දැන් ඔය තුන්වෙනි මැප් එක හැදුවේ හරි දැන් මේමයි ලොකුවා හරිද සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් මේ ගේම් එකෙන් බලාපොරොත්තු වෙනවනේ ලොකු හරිද දැන් ඔයාලා ඔය වගේ දේවල් අදනකොට ඇත්තනම තව කොල්ලෝ ඉන්නවා හැමදාම ගේම් එකක් ගාගෙන ඉන්නවා හරි නැත්තම් උන්ට වෙන දෙයක් කරන්න නැහැ නේ දැන් ඔය මගේ මැප් එකක් හදලා ලස්සන කන්ටෙන්ට් වීඩියෝ ටිකක් TikTok YT පැත්තට දාන්න පුළුවන් ඇත්තනම සුන්දරයි මමත් ගියා මාර ලස්සනයි අර කොහොම හදනවද කියලා මචං මට නම් තේරෙන්නේ නැහැ අර සිල්පාදේ නගිද්දි මචං අර මාර ගහතාව සින්දු ඒ කවි කොහොමද දැම්මේවා ඇත්තට හිතා ගන්න බෑ ඒක ඉම්පෝට් කරන්න පුළුවන් මේ පොඩි සිස්ටම් එකක් තියෙනවා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා මම ගොඩක් අයට කියන මගෙන් අහන අයට කියලා තියෙනවා මේ Craftland Studio PC කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ඒකෙන් තමයි ඔය ගොඩක් ඔය 3D ඒවා හදන්නේ මේ Blender කියලා තියෙනවා ඒකෙන් ඕකෙන් තමයි ගොඩක් කරවට එතකොට දැන් තව ඉස්සරහට ලොකු තව මොනවද ඔයාගේ ප්ලෑන්ස් ඒ කියන්නේ ගේම් එක වෙනුවෙන් තව කොල්ලොන්ට විරුද්ධ කරන්න තියෙන මොනවද මැප්ස් හදනවා ඒ කියන්නේ මගේ දැන් මේ ගොඩක් අය දළදා මාලිගාව ඉල්ලුවා මම ඒක හදන්නේ නැහැ මොකද මේ ඒ කියන්නේ මාලිගාව හදන එක හරියන්නේ නැහැ ගේම් එකක් ඇතුලේ ඔව් ඒක නැතුව දැන් කූරගල ඉල්ලලා දිනවා ඒ වගේ මැප් ටිකක් තියෙනවා ඊට පස්සේ නිකන් කැම්ප් වගේ එහෙම එකක් තියෙනවා ඔව් පොඩි පොඩි ප්ලෑන් ටිකක් තියෙනවා ලස්සනයි ඉතින් ගොඩක් කට්ටිය ඔන්න ලොකුව දැන් ඔය මැප් එකට යන්න නම් ඔයාගේ මේ කෝඩ් එකක් ගන්න වෙනවනේ කට්ටියට මගේ එකන් මගේ අයිඩ ගහල ගත්තනම් ගන්න පුළුවන් ඒ නැත්තම් මේ එකන් මගේ මැප්පගෙන් මැප් එකට වෙන වෙනම කෝඩ් තියෙනවා හරි නැත්තම් වාට පුළුවන් මචන් දැන් ඔන්න නෙල්ලිගල අදලා තියෙන ලස්සනටම හරිද ශ්‍රීපාදේ නම් මාරයි ඒක නම් ලොකුව ඇත්තටම මාරම දෙයක් හරි ශ්‍රීපාදේ නම් හරිද මාරයි ඉතින් ලස්සන කන්ටෙන්ට් විදියකට ගේමක් ගාන් යන කොල්ලෙක් තමයි මචන් ලොකුවා අපි ඉක්මනටම ලොකුවට මචං මේ ගේම් එකෙන් හම් වෙන දෙයක් වී බැච් එක වගේ දෙයක් හම් වෙන්න තිනවා ළඟදිම හරිද try එකක් දෙනවා ඒක තමයි කට්ටිය මචං ඉන්නේ Craftland 6 ඉන්නේ නේ ඔව් 7 එකේදී Craftland badge එක ගන්න පුළුවන් රික්වෙස්ට් කරන්න පුළුවන් හරි එතකොට මචං අපි කොල්ලට පාරක් හදලා දෙන්න ඕනේ හරිද ලස්සන වැඩක් ලොකු ඇත්තට ලස්සනයි මම ඇත්තටම සුබ පතනවා කොල්ලට සුපිරි ගේමක් අල්ලන්න මේ පැත්තෙන් ලස්සන ගේමක් ගාන් යන්න දැන් ඔයාලා ලොකුවත් එක කස්ටම් එකක් ගන්න කැමතිද මට තව එකක් මට මේ පොඩ්ඩක් ඔයාගෙන කියන්න ඕනේ මොකද මේ ඔයාලට මම ඇහෙනවද ඇයි නෑ කියන්න මේ ඊයන් මම දවලුත් කිව්ව ඇත්තටම ඊයන් මගේ වෙනම සෝෂල් මීඩියා තියෙනවා මම ඒව මේකට ගාව ගන්න නැතුව මේක කියන්නේ බින්දුව ඉඳලම කරගෙන යන්නේ
මං ඔයට කිවන කිය සෝසල් මීඩිය මාකරින් තම මං කරන බිස්නස එක නමුත් මේකට ගාවගන්නතු මොකුත් නැතු කරේ හැබයි දැන්වා මට හවසම කියලා ඉවකට ඇවිල්ලා මට ගි් දීලා ඉගන්න ඇත්තරම කියන පලවස තුන්දාකින්න කෙනෙක්ට එහෙම දෙන්න හේතුවක් නෑන කියන්න ඔයට අවංගව මගින් රිටන්න එකක් නෑ එහෙම නැතුව කර මනුසකමට නිය ඒකට තැංකව කරන්න ඕනේ සේජ දාලත් කිව එකයි මේ කියන ඒකට ඇත්තරම තැංකව ආදරය ආදරේ ලොකු